සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපේ ජීවිතයේ අභියෝග කරදරවලට ධර්මානුකූලව මුහුණ දීලා, ඒ වගේම ධෛර්යයෙන් ඉවසිලිමත්ව මුහුණ දීලා බුදුරජාණන් වහන්සේගේ උපදෙස් විදිහට ජීවිතේ ගත කරන්න උත්සාහ කරන ශ්‍රාවකයෙකුට ටික ටික තමන්ගේ නුවණ මෝරන්න ගන්නවා. ඉතින් තමන්ගේ නුවණ ඇති වුණාට පස්සේ ඒ නුවණ බාහිරට ප්‍රකට වෙන විදිහ, එහෙම නැත්නම් නුවණක්කාරයෙක් කරන වැඩ, නුවණැතියෙකුගේ ස්වභාවය ගැන තමයි අපි මේ ධර්ම දේශනාවලින් කතා කරන්නේ. දැන් මේවත් එක්ක තමන් ඉන්නේ කොතනද කියලා තමන්ට තේරෙනවා. තමන් ඉන්නේ කොතනද කියලා තමන්ට තේරෙන එකම නුවණක්කාර වැඩක් ඒක. ඉතින් ඒ නිසා අපි ගැනත් අද කතා කරමු. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා අලව්ව කිංසූඩ් නිවසේ පදිංචි පින්වතුන් තමයි ධර්ම දායකත්වයේ සලසන්නේ. ඒ පින්වතුන් තමයි අද ධර්ම දානයේ පින රැස් කරගන්නේ. මීට මාස දෙකකට පෙර 2024 දෙසැම්බර් 7 වන දින මේ පරලෝකීය වසන්ත පද්මසිරි පියාණන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. පෙබරවාරි 7 වෙනි දිනට 5 වන උපන් දිනයේ සමරන කෙවින් නිකේස් රාමනායක පුතාට සිත ප්‍රාර්ථනා කරන්න දීර්ඝායුෂ පතන්නත් බලාපොරොත්තු වෙනවා. බලන්න එකම දවසට මේ මලගෙදරකුත් සිහි කරනවා, උපන් දිනයකුත් සිහි කරනවා. ඉතින් ඕක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඉපදෙමින් මැරෙමින් යන සංසාරේ. උපතත් මරණයත් කියන එක වෙන් කරන්න බෑ, දෙක එකටමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒවත් හිතේ තියාගෙන මේ අද ධර්මයේ ශ්‍රවණය කරමු. අද විශේෂ කාරණාවක් ධර්මානුශාසනාවට අපි කතා කරන්නේ. ඒ තමයි අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ගොඩාක් බහුතරයක් ගත්තොත් හැලහැප්පීම් වලට මුහුණ දෙනකොට අපිට සමාජය ගැන හිතෙනවා මේ සමාජය හරි කුහකයි කියලා. කුහකයි කියන්නේ සමාජය හරියට විශ්වාස කරන්න බෑ. මේ හොඳ මූණ පෙන්නගෙන ඇතුලෙන් වෙන ලෝකෙක ඉන්න මිනිස්සු. අපි ගොඩාක් විශ්වාස කරන අය සමහර වෙලාවට පස්සේ අජූත වැඩ කරනවා. එතකොට අපිට විශ්වාසය කියන එක නැති වෙලා යනවා. විශ්වාසයනේ මිනිස්සු අතර තියෙන වටිනාම සම්පතක්නේ විශ්වාසය කියන එක. ඒක paludu වෙනවා. ඒ නිසා රැකියාවක් කරන්න ගියත්, යහළු මිත්‍රාදිකම් පවත්වන්න ගියත්, ඊළඟට ළමයින්ගේ ප්‍රේම සම්බන්ධතා, විවාහ ජීවිත, ඊළඟට යහළුවන් ඇසුරු කිරීම, රැකියා ස්ථාන, සමාජයේ ඔය හැම තැනකම මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි මේ විශ්වාසය නැති බව. අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කුහක සමාජයකට. ඉතින් මේකට කොහොමද අපි මුහුණ දෙන්නේ? මේ මිනිසුන්ගේ කට්ට කෛරාටික ලෝකෙට කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණාව කතා කරනවා. එතකොට අනුවණයාටත් මේ සමාජයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා, නුවණැත්තාට සමාජයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒතර අනුවණයා මුහුණ දෙන්න විදිහට තමයි අපි ඔක්කොම කට්ටිය මුහුණ දෙන්නේ. අනුවණයව මුහුණ දෙන විදිහට. අපි ඉක්මන මිනිස්සු විශ්වාස කරනවා, හොඳ පරිප්පුවක් කනවා. එහෙම නැත්නම් විශ්වාස කළ යුතු කෙනා අපි අවිශ්වාස කරනවා. අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. ඇයි ඔහොම වුනේ කියලා කියනවා. මම ඔහොම හිතුවේ නෑ කියලා කියනවා. මේ මොකද්ද මේ හඬ? ඒ තමයි අපේ අනුවණකමේ හඬ ඔය. දැන් තමයි අපි නුවණක් කියලා එකක් තියෙනවා කියලා ඒ නුවණ පැත්තට දැන් හැරෙන හෝරාවක් මේක. අඩ හෝරාවක්. නුවණ පැත්තට හැරෙනවා. එතකොට අනුවණයත් සමාජයට මුහුණ දෙනවා, නුවණැත්ත සමාජයට මුහුණ දෙනවා. එතකොට අනුවණයා මුහුණ දෙන එක ගැන අහන්න දෙයක් නැහැ. මේ කොහොම මුහුණ දෙන්නේ එහෙමයි. නුවණැති කෙනා කොහොමද මුහුණ දෙන්නේ? මේ ගැන මට හිතට ආවේ අපි මේ ගොඩක් දහම් කරුණු කතා ඇසුරින් කතා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි බොහෝ ඉස්සර කාලයක
හිමාලයේ ඉඳලා තාපස පිරිසක් රාජ්‍ය උද්‍යානයට ඇවිල්ලා වාසය කළා. ඊට පස්සේ රජතුමා මෙයාලට හොඳට පැහැදුනා. පැහැදිලා රජතුමා මොකද කළේ? මේ අප උපස්ථාන කළා. ඉතින් වැස්ස කාලේ අවසන් වෙලා වර්ෂ අවසානයේ ඒ හිමාලයේ තාපසවරු ආපහු යන්න ගියා. යනකොට ඒ රජගෙදර නිතර තිබ්බ ප්‍රශ්නයක්. මේ තමයි රජතුමාට දරුවෝ නැහැ. ඉතින් තාපසවරු හැරිලා යනකොට එක නුග ගහක් යට ටිකක් විවේකයෙන් ඉන්නකොට තාපසව අතර ওই කතාව ඇතුණා. අනේ අපිට මාස 3ක් රජුරු උපස්ථාන කළා. නමුත් රජතුමාගේ හිතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දරුවෝ නැති එක ගැන කියලා. ඒතකොට එතන හිටපු ප්‍රධාන තාපසයා දිවසින් බැලුවා. බලනකොට දැක්කා අද රාත්‍රියේ බලවත් දිවි රාජෙක් ඔය රජතුමාගේ අගබිසවගේ කුසේ පිළිඳ ගන්නවා. ඒකට අර මහා තාපසයන් වහන්සේ අනිත් තාපසයන් කිව්වා ඔය ගැන ප්‍රශ්නයක් කරගන්න ඕනේ. අපි අපේ පාඩුවේ අද රාත්‍රියට කොහොමද දිව්‍ය කුමාරයෙක් අගබිසවගේ කුසේ පිළිඳ ගන්නවා කියලා. මේක අහගෙන හිටියන ඔය පිරිස අතර කුහක තාපසේ. ඒ කුහක කිව්වේ කට්ට කපටි. මෙයා කල්පනා කළා හොඳ මේ අනාවැකියා. අපේ මහා තාපසයන් වහන්සේ කොහොමදත් දිවස් තියෙනවා. දැන් මේ අය හිමාලයට යන ගමන් මම මේක ගිහලා හිමීට රජුරෙන් කණේ කිව්වොත් මම දැක්ක විදියට මට ඉතින් හරි ඉතින් කියලා මෙයා අනේ මට බඩේ කැක්කුමක් තියෙනවා කියලා නැවතුණා. අච්චර දිවසින් දකින්න පුළුවන් මහා තාපසයන් වහන්සේට බැරිද මෙයාගේ හිතේ මොකද්ද තියෙන්නේ කියලා හොයන්න? මහා තාපසයන් වහන්සේ දැනගත්තා මේක හරි කුහකයි කියලා. ඔත්තු දෙන්නයි යන්න හදන්නේ කියලා හොඳයි සනීපුණා මෙන්න කියලා ගියා. දැන් බලන්න අර මෙයා දිවසින් දකිනවා මාවත් දකී කියලා අර ඇත්ත හිතන්න ඉඩ දුන්නේ අරක කුහකමයි. හිතෙන් ඉඩ දුන්නේ ඇත්ත දකින්න ඉඩ දුන්නේ. ඊට පස්සේ මෙයා රජතුමා මුණ ගැහෙන්න ගියා තනියෙන්. මොකෝ තාපසයන් වහන්සේ අනේ ආපහු වැඩි කරදරයක් වද නැහැ. මම මේ දිවසින් බැලුවා ඔබතුමා හරි මේ කනගාටුවෙන් ඉන්නවනේ මේ දරුවන් නැති ප්‍රශ්නේ නිසා. අද රාත්‍රියේට මේ දිව්‍ය කුමාරයෙක් අගබිසවගේ කුසේ පිළිඳ ගන්නවා. ඔබතුමාගේ නපුරු කාලේ ගෙවිලා ගියා කියලා. හොඳයි ওই පණිවිඩය දෙන්න ආවේ නම් මං යන්නම් රජතුමනි කියලා. අම්මෝ යන්න එපා කියලා ඔන්න නවත්තගෙන උපස්ථාන කළා. දැන් රාජ්‍ය උද්‍යානයේට ආහාර පාන ඔක්කොම ගෙනියනවා. දිවැසලාවි තාපසයා කියලා පැතිරුණා. මේ මිනිසයා උද්‍යානයේ ඉස්සරහා කුටියේ තියදී උද්‍යානයේ පිටිපස්සේ එළවලු වගා කරනවා. එයා ඒක ASCII මෙතන බිස්නස් එකකුත් තියා කරගෙන ඉන්නවා. දැන් රජතුමා මොකවත් දන්නේ. ඔන්නක දැන් කුමාරයා ඉපදුනා. ඉපදිලා අවුරුදු 7යි දැන් සෝමනස්ස කුමාරයා. මේ කුමාරයා දවසක් උද්‍යානයේ යනකොට ගොවිතැන්පත් කරගෙන වතුර ඇද අමුඩි ගහගෙන මේ එළවලු හදා එළවලු කඩ ඉන්න තාපසයව දැකලා කල්පනා කළා බොලේ. තාපසයෝ කොහොමද දැන් ගොවිතැන් කරන්නේ? තාපසයෝ කියලා කියන්නේ ශ්‍රමණ ජීවිතය කියන්නේ ගිහි ජීවිතය අත්හැරපු අය. ගිහි ජීවිතය කරන වැඩ කරන්නේ නැහැ. මේක කුහකයෙක් නේ. කියලා මම මෙයාට දැනෙන්න සලස්වන්න ඕන කියලා සෝමනස්ස කුමාරයා අර තාපසයා ඉන්න තැනට ගිහිලා එම්බා ගෘහපතිය කෙසේද කියලා ඇහුවා. අමු ගිහියා කොහොමද කියලා ඇහුවේ. ආනකොට රිදුනා. ඒක තමසේ දැනගන්නවා කතා කරන්න මහා තාපසින් වහන්සේ නමකට. ඊට පස්සේ ගෝ තාපසයන්ට කතා කරන විදිය දන්නවා. ගිහියන්ට කතා කරන විදියටයි මම කතා කළේ. ඊට පස්සේ මෙයා දැනගන්තෝ මගේ හැටි දන්නේ නැත්නම් අසලයි මම නතර කරන්න කියලා. තාපසයා කල්පනා කරා මේක පොඩි කාලේ මෙහෙමනම් රජ වුණොත් මං ඉවරයි කියලා. හැබැයි මහා රජුරු පණ දීලා ඉන්නේ මේ තාපසයාට. මෙයා ඒ වෙලාවෙම වතුර කල බිඳලා කුටිය කඩලා ඇඳ කඩලා යාම ඇඟට පොළු වලින් තලාගෙන තෙල් ගාගෙන 4 ගාතෙන් බිම වැටිලා හිටියා. කොරයිතුමාට පණිවිඩයක් ඇව්වා මහා විනාශයක් කියලා. රජුරෝ කලබගෑනිය දුවගෙන ආවා. අනේ තාපසින්නාංශ මගේ උතුම් තාපස්තුමාට කවුද මේ නස්පැත්තිය කළේ? ඕක මොකා වුණත් ඉතුරු කරන්නේ නැහැ කිව්වා. බලන්න රජතුමනි මට පිහිට තියෙන්නේ ඔබතුමාගෙන්නේ.
මං වගේ උතුම් තාපසයෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ නේ මේ පොඩි එකා. කවුද කියලා ඇහුවා. ඔබතුමාගේ පුතා කියලා. මට හොඳටම ගැහුවා කිව්වා. ඊට පස්සේ කිව්වා මෙච්චර දිවස්ලාභී උතුම් තාපසයෙකුටවත් ඉන්න දෙන්නේ නැත්තම් මේකගෙන් ඇති වැඩේ මොකද්ද? වදකයන් එන්නේ කිව්වා. ඇදගෙන ඇවිල්ලා මං ඉස්සරහාම දැන් හිස ගසා දාපන් කිව්වා. අනේ අර අවුරුදු 7 කුමාරයා අම්මගේ උඩුක්කේ ඉන්නේ. ඇදගෙන ආවා. ඇදගෙන අරහෙන් එනකොටම ඇදගෙන එනකොට තාත්තා අතන ඉන්නවා කඩුවක් තියාගෙන. ඊට පස්සේ පිය රජතුමනි මම මේ වැරදි වැටහීමක් කියලා කිව්වා මම මොකුත් කළේ නෑ කියලා. නැත්නම් මොකද මේ ගහලා තියෙන්නේ? මේ තාපසයන් ආන්සිට විනාශ කළා. ගෘහපතියා අමු ගිහියා කියලා බැනලා තිනවා කිව්වා. ඊට පස්සේ කිව්වා රජතුමනි මං අමු ගිහියෙකුටමයි අමු ගිහියා කියලා කතා කළේ. ඔබතුමා ඉස්සරහා ඉද්දින් ওই තාපසෙක් විදිහට හිටියට මේ කුටිය පිටිපස්සට පොඩ්ඩක් ගිහිල්ලා බලන්නකෝ එළවලු කොටු ටික කොහොමද කියලා. ඔබතුමා දෙන දම්පැන් ටික ඉස්සරහෙන් කාලා බීලා පිටිපස්සේ ගොවිතැන්පත් කරගෙන ඉන්නවා කිව්වා. ශ්‍රමණයන්ට ගොවිතැන්පත ගැලපෙනවද කියලා ඇහුවා. ගිහි ජීවිතය අතහැරපු අයට නේද කිව්වා අපි ගිහි ජීවිතය අත්හැරියා කියලා වඳින්නේ පුදන්නේ. අපි මේ දුකසේ ගොවිතැන්පත් කරගෙන අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ ඔක්කොම අතහැරලා නිවන පැත්තට යනවා කියලා නේද ඇහුවා අපි තාපසයන්ට වඳින්නේ. ශ්‍රමණයන්ට වඳින්නේ. මේක පිටිපස්සට පොඩ්ඩක් ගිහිල්ලා එන්නකෝ කිව්වා. ඉතින් යනකොට ඇත්තටම ගොවිතැන් කරනවා. ඊටස්කෝ අහවල් වීදි එළවලු විකුණන්නේ ඒවා වෙන කොහෙන් වන්නේ මෙහින් ගෙනියන්නේ කිව්වා. දැන් ගෙන අවුරුදු 7 කුමාරයා දන්න ටික බලන්නකෝ. වෙලෙන්දු ටික ගෙන වෙලෙන්දු කිව්වා අපි මෙච්චර කාලයක් වෙලඳන් කළේ මේ තාපසය තමයි අපිට ගෙනත් දුන්නේ කිව්වා. රජුරෝ කල්පනා කළා මේක අමු ගිහියෙන්නේ. මේක මහ කුහකයෙන්නේ. ඊට පස්සේ අවුරුදු 7 කුමාරයා කිව්වා රජතුමනි දැන් ඔබතුමා මාව මරන්න නියෝග කළා. නියෝග කළා කියන්නේ ඔබට පුත්‍ර ප්‍රේමය නැති වුණා. එතකොට පුතෙක් නැත්තම් අමු ගිහියෙක්ගේ මේ කූට තාපසයෙක්ගේ කුහකයෙක්ගේ වචන අහලා පුතත් එපා වෙන තැනට ආව නම් ඒ වගේ තාත්තා කෙනෙක් මට ඕනේ නැහැ කිව්වා. මේ බෝධිසත්වයෝ මේ අවුරුදු 7 කුමාරය. ඒ නිසා හරි රජ කෙනෙක් විදිහට මට සමාව දෙන්න මට මහාන වෙන්න යන්න ඕනේ. නෑ පුතේ මට වැරදීමක් වුණේ මට වැරද්දට සමාව දෙන්න ආය මගෙන් වැරද්දක් වුණොත් ওই තීරණේ ගන්න කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ මං එකවල්ලි දෙපාරක් වැටෙන්නේ නෑ කිව්වා. ඊට පස්සේ මෑණියන් එන්න කිව්වා රජතුමා. මෑණියනි වළක්වන්න කියලා කිව්වා. මේ දේවි සුධර්මා පුතාගේ පැවිද්ද වළක්වන්න කිව්වා. සුධර්මා කිව්වා පුතේ මේ ගිහි ජීවිතය කියන්නේ හරිම දුකක්. උඹ මේකෙන් පැනලා ගිහිලා උඹ බේරියනින් කිව්වා. මහා මායා දේවිය. ඊට පස්සේ දැන් අරයා කල්පනා කරනවා මම මේක සනසවන්නයි අම්මා ගෙනාවේ. එයාත් මේකට සපෝට් එක දෙනවා. මට දැන් කරන්න දෙයක් නැහැ කියලා අසරණ වුණා. අසරණ වුණාට පස්සේ වැඳලා මිනිසුන්ටත් වැඳලා කුමාරයා ගියා තාපස ජීවිතේට. තාපස ජීවිතේට ගියාට පස්සේ දෙවිවරු මෙයා අවුරුදු 7ක් නිසා තනියෙන් වතුර අදින්න අමාරුයි, කුටි හදන්න අමාරුයි. රාජ පුරුෂයෝ විදිහට දෙවිවරු එස්මාරු කරගෙන කැලේට ඇවිල්ලා දෙවිවරු කුටිය හරි ගස්සලා දීලා පැන් ගෙනල්ලා පළතුරු ගෙනල්ලා දීලා අවුරුදු 12ක් වෙනකල් දෙවිවරු ළඟ හිටියා කියනවා. එස්මාරු කරගෙන. අවුරුදු 12 වුණ ගමන් අතෑරියා කියනවා. බ්‍රහ්ම විහාර වඩාගෙන බ්‍රහ්ම ලෝකේ ඉපදුනා කියනවා. කුහක සමාජයේ කුහක ගන් තියෙන ලෝකේ එක්කෝ ඒ කුහකකමට කලකිරෙනවා නම් එක්කෝ මහාන වෙන්න ඕන. මේකේ භාගය. මහාන වෙලා කුහකෙක් විදිහට ජීවත් වෙන්නේ නැතුව නිවන හොයාගෙන යන්න ඕන. ඕක තමයි එක විසඳුම. නැත්තම් මේ කුහක සමාජයේ ඉන්නවා නම් මේ සමාජයේ මෙහෙමයි කියලා තේරුම් අරන් තාම මේ කුහක බොරළු මැද තමන් මැණිකක් වෙනවා වගේ කුහක සමාජයේ තමන් කුහක වෙන්නේ නැතුව ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ කෝසල මහරජුරු බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ආවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැනට යහපැත්තේ ජටිල ආගම් 7ක ජටිලයෝ 7 දෙනා ගානේ උතනින් කණ්ඩායම් විදිහට ගියා. කට්ටියක් නියපොතු වවාගෙන, කට්ටියක් කොණ්ඩේ වවාගෙන, කට්ටියක් ඇඳුම් නැතුව, කට්ටියක් පොඩි ඇඳුමක් ඇඳගෙන. ඒක තාපසයෝ. ඉතින් උතනින් යනකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ පැත්තේ වැඩ ඉන්නවා, කොසල් රජුරු මැද ඉන්නවා, මෙහින් තාපසයෝ ටික යනවා. කොසල් රජුරු බුදුරජාණන් වහන්සේට වඳින්නේ නැතුව 3 පාරක් අර තාපසයන් වහන්සේලා දිසාවට වැන්දා.
වැඳලා බුදුරජාණන් වහන්සේ ළඟට දෙවනුව පැමිණියා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉඳගත්තා. ඊට පස්සේ කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේට කියා හිටිනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ ලෝකේ යම් රහතන් වහන්සේලා ඉන්නවනම්, රහත් වෙන්න ප්‍රතිපදාවේ ඉන්නවනම් ඕන ගිය අය වගේ කිව්වා ඒ අය. දැන් කාටද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාළා, රජතුමනි, ගිහි ජීවිතේ වාසය කරන, කම්සැප විඳින, කසීසලු අඳින, අඹදරුවන් එක්ක ඉන්න ඔබ වාගේ කෙනෙක් කොහොමද රහතන් වහන්සේලා අඳුරන්නේ? ඒ ගිහි කෙනාට රහතන් වහන්සේ කවුද කියලාවත්, රහත් මඟට පිළිපන් කෙනා කවුද කියලාවත් අඳුර ගන්න බෑ. ඒ නිසා මතක තියාගන්න, ඔබ ගිහි ජීවිතේ වසන කෙනෙක් නම්, කම්සැප විඳින කෙනෙක් නම්, අඹදරුවොත් එක්ක ඉන්න කෙනෙක් නම්, ගිහි කටයුතු වලදී ඉන්න කෙනෙක් නම් බුද්ධ වචනේ තමයි ඇත්තටම රහතන් වහන්සේ කවුද, ඇත්තටම රහත් මඟට පිළිපන් කෙනා කවුද කියලා ඔබට හොයන්න බෑ. ඔක බුද්ධ වචනේ. ඔයාලට එකපාරම දැන් මේ නම් රහත් වෙලා ඇති, මේ රහත් මඟ මේ තමයි හරියටම කියන තැන කියලා අපි හිතුවට බුද්ධ වචනේ තමයි ගිහි ජීවිතේ ඉන්න, කාමයේ හැසිරෙන, අඹදරුවොත් එක්ක ඉන්න, ගිහි කසීසලු දරන, මිල මුදල් පරිහරණය කරගෙන, කම්සැපේරි, කාමයෙන් ගැලී, කාමෙන් තෘප්තිමත් වී ඉන්න කෙනාට රහතන් වහන්සේ හෝ රහත් මඟට පිළිපන් කෙනා කවුද කියලා හොයන්න බෑ. ඕක තමයි බුද්ධ වචනේ. කියනවා රජතුමනි, කෙනෙක්ගේ සීලය කියන එක හොයන්න තියෙන්නේ එකට ඉඳලා. ඒත් කෙටි කාලයක් තුළ නෙවෙයි, බොහෝ කාලයක් ඉන්න ඕනේ යාගේ සීලය දැනගන්න. ඒත් කල්පනාවෙන් ඉන්න කෙනාටයි කල්පනාවෙන් ඉන්නේ නැති කෙනාට නෙවෙයි. හැබැයි ඒත් ඔක අල්ලා ගන්න පුළුවන් ප්‍රඥාවන්තයාට, ප්‍රඥාවන්ත නැති කෙනාට නෙවෙයි. නුවණැත්තාටත් තවත් කෙනෙක් හොඳ සිල්වත්ද, චරිතවත්ද කියලා හොයන්න පුළුවන්නේ නුවණැත්තත් කල්පනාවෙන් ඉන්න ඕන. විමසිල්ලෙන් ඉන්න ඕන. ගොඩක් කාලයක් එයත් එක්ක ඉන්න ඕන. එතකොට තමයි එකට ඉඳලා තමයි එයාගේ සීලය හොයන්න තියෙන්නේ. මේ දැක්ක ගමන්ම මහා උතුම් සීලේ, මහා සිල්වත් කියලා එහෙම අපිට හොයන්න බෑ. ඒක ලේසි දෙයක් නෙවෙයි මේ සීලය කියන එක හොයන එක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා, කෙනෙක්ගේ පිරිසිදුකම කියන්නේ හොඳ පිරිසිදු ජීවිතයක් තියෙන කෙනෙක්ද කියලා හොයාගන්න තියෙන්නේ කතා බස් කරලා. හැබැයි කතා බස් කරන එකත් කෙටියෙන් නෙවෙයි, බොහෝ කාලයක් ඉන්න ඕන. බොහෝ කාලයක් එයාගේ කතා බහ අහන්න ඕන. ඊට පස්සේ ඒත් කල්පනාවෙන් ඉන්න ඕන. කල්පනාවෙන් හිටියේ නැත්තම් බෑ. ඒත් නුවණැත්තාටයි, නුවණ නැති කෙනාට නෙවෙයි. මේ කෙනා පිරිසිදු ජීවිතයක් ගත කරන කෙනෙක්ද කියලා හොයන්න පුළුවන් නුවණැත්තාට. ඒ නුවණැත්තාට නුවණ තිබ්බ පමණට බෑ. කල්පනාවෙන් ඉන්න ඕන. කල්පනාවෙන් හිටියත් බෑ, බොහෝ කාලයක් කල්පනාවෙන් ඉන්න ඕන. එතකොට තමයි අහුවෙන්නේ. මෙයාට පිරිසුදු ජීවිතයක් තියෙනවද නැද්ද කියලා. එතකොට කෙනෙකුට වීරියවන්ත කෙනෙක්ද කියලා හොයන්න පුළුවන් නේ. යම් කරදරයක වැටුණාට පස්සේ. ඒත් කෙටි කාලෙකින් ගොඩක් කාලයක් ඉන්න ඕන. කල්පනාවෙන් ඉන්න ඕන. නුවණැත්තාට තමයි ඒකත් තේරෙන්නේ. ඒතර නුවණ තිබ්බාටත් කෙනෙක් වීරියවන්ත චරිතයක්ද කියලා හොයන්න බෑ. කල්පනාවෙන් ඉන්න ඕන. ඒත් පොඩි කාලෙන් නෙවෙයි ගොඩ කාලයක් කල්පනාවෙන් ඉන්න ඕන. විමසිලිමත්ව. එතකොට එයාගේ වීරිය කියන එක හොයාගන්න තියෙනවා. ඊට පස්සේ කෙනෙක් ප්‍රඥාවන්ත කෙනෙක්ද කියලා හොයන්න තියෙන්නේ සාකච්ඡාවෙන්. අර්බුද ගැටලු එන වෙලාවට එයත් එක්ක සාකච්ඡා කරනකොට, උත්තර හොයනකොට, විසඳුම් හොයනකොට, අභියෝග වලට මුහුණ දෙනකොට එයත් එක්ක සාකච්ඡා කරද්දී තමයි තේරෙන්නේ මෙයා ප්‍රඥාවන්තයෙක්ද කියලා. හැබැයි ඒකත් බොහෝ කාලයක් ඉන්න ඕන. එකපාරෙන් බෑ. කල්පනාවෙන් ඉන්න ඕන. කල්පනාවෙන් හිටියේ නැත්තම් බෑ. විමසිලිමත්ව හිටියේ නැත්තම් බෑ. ප්‍රඥාවන්තයාටයි ඒක තේරෙන්නේ. ප්‍රඥාව නැති කෙනාට නෙවෙයි. ඒ නිසා මිනිස්සෙගේ ජීවිතේ සීලය, පිරිසුදුකම, වීරිය, ප්‍රඥාව ඕවා තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවන්ත කෙනාට. ඒත් එයා ගොඩක් කල්පනාවෙන් ඉන්න ඕන අනිත් එක්කෙනා ගැන. පොඩි කාලයක් නෙවෙයි ලොකු කාලයක්. අපිට මිනිස්සු හඳුනා ගන්න බෑ.
ඒකයි මේ ජාතක කතා බොහෝමයක තියෙනවා. සත්තු බල්ලෙක් කෑ ගහනකොට ඔන්න මේ බල්ලෙක් ওই බුරන්නේ කියලා හිතුවේකි. කුරුල්ලෙක් කෑ ගහනකොට ඔන්න දැන් කොහා කෑ ගහනවා. ඔන්න වී කුරුල්ලෙක්, ඔන්න ගේ කුරුල්ලෙක් කියලා. හූනේ කෑ ගහනකොට චුට්ටුක් කියලා ඔන්න හූනේ කියලා හඬින් සතා කියන්න පුළුවන්. මේ කතාවේ මනුස්සයා නම් හොයන්න බෑ. ඕක තමයි ඇත්ත කතාව. මිනිස්සු නම් ලේසියෙන් අඳුර ගන්න බෑ. මිනිස්සු නම් ලේසියෙන් අඳුර ගන්න බෑ. මං අර මේ පින්වතුන්ට බණකදී මතක් කළා දන්නේ. ඔය සමාජයෙන් බැට කාලා එක ඉලන්දාරි එයාට කසාද බඳින්න තාසයි හොඳ කෙල්ලෙක් හොයාගෙන මේ ඔය ධර්ම දේශනාවක් තියෙන තැනකට ගිහිල්ලා බලලා හොඳට බණ අහන කෙල්ලෙක්. ඉතින් බණ මඩුවේ ඉස්සරහාම සාදු කියා කෙල්ලෙක් බණ අහනවා. ඉතින් මේ කොල්ල කල්පනා කළා අන්න හොඳ කෙල්ලෙක්. ඇයි කොච්චර සද්ධාවන්තයිද කොච්චර පින් පාටයිද කියලා කොහොම හරි අර කෙල්ල හොයාගෙන ගෙදරට ගිහිල්ලා මේ කතා බස් කරලා බැන්දා. මාසෙයි අපාය වගේ. අර කොල්ලට රුවන්වැලිසෑයටවත් යන්න දෙන්නේ නැතේ. ඊට පස්සේ ළඟදී මේ කොල්ලා මේ ඈත ප්‍රදේශයේ රස්සාවකට මාසෙකට ගිහිල්ලා එනකොට මෙහි ඉතින් කොල්ලෝ දෙතුන් දෙනෙක් එක නාල ගන්නටලා අතට මහු වෙලා. ඉතින් අපි ළඟට අඬාගෙන ඇවිල්ලා කිව්වා හාමුදුරනේ මේ බණ අහන්න ඇවිල්ලා ඉන්න තැනක සද්ධාවන්ත මේ කෙල්ලෙක් කියලායි මං යාළුවනේ කිව්වා. ඊට මං ගෝ බණ අහන ඔක්කොම සද්ධාවන්තයි කියලා උඹට කිව්වේ කවුද? බණ අහන්න එන ඔක්කොම හොඳයි කියලා උඹට කිව්වේ කවුද? බණ අහන්න එන කෙල්ලෝ ආසනාවන්තයි කියලා කිව්වේ කවුද? අපිට සුදු ඇඳගෙන ඕන තරම් අපුරු ජීවිතේ ඉන්න බැරිද? බුද්ධ වචනේ මං කියන එක නෙවෙයි. න වන්න රූපේන නරෝ සුජානෝ. වර්ණයෙන් බාහිර ස්වරූපයෙන් මිනිස්සෙක් එහෙම හොයන්න බෑ මේ මිනිස්සයා හොඳයිද නරකයිද එහෙම කියලා. න විශ්වාසේ ඊතර දර්ශනේන. දැක්ක ගමන් මිනිස්සෙක් විශ්වාස කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට සුසඤ්ඤතානං හි ව්‍යංජනේන අසඤ්ඤතා ලෝකමිමං චරಂತಿ. අසඤ්ඤ මිනිස්සු කිසිම සංවරයක් නැති මිනිස්සු සාන්ත දාන්ත ස්වරූපයෙන් ඉන්නවා. පතිරූපකෝ මත්තිකා කුණ්ඩලෝ ලෝහඩ මාසෝ සුවන්න චත්තෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හොඳ ආභරණ විදියට මැටි ආභරණ පාට කළා. ලෝකඩ රත්තරන් විදියට පාට කරලා තියෙනවා. ඒ කියන්නේ රත්තරන් විදියට ඉමිටේෂන් කොච්චර තියෙනවද කියලා ඇහුවා. චරಂತಿ ඒකේ පරිජෙන්තා අන්තෝ අසුද්ධා බහිසෝබමානාති. ඇතුළ අසුද්ධ වෙලා බාහිර සෝබමාන ඕන තරම් මිනිස්සු ඉන්නවා කියලා කිව්වා. දැන් තේරෙනවද මේක? දැන් ජීවිතේ මූණ දීලා නැද්ද? Taman අද විශ්වාස කරපු කෙනා ඊට වෙනකොට ආත්පසින් වෙනස්. ඊට පස්සේ කටවල් පියාගෙන පිටිපස්සට වෙලා අඳුරන්නේ නැහැ වාගේ ඉන්නවා. ඔබත් මමත් මොහොන දෙන ප්‍රශ්නයක් මේක. කොච්චර විශ්වාස කළත් මේ පොඩි කාලෙන් විශ්වාසය කඩනවා. කොහොමද මිනිස්සෙක් විශ්වාස කරන්නේ? සමහර රහස් තියෙනවා අපි කියනවා එයා විශ්වාස කළා. ඊට පස්සේ එයා තව කෙනෙක් විශ්වාස කළා. මට එයා විශ්වාසයේ තරමටම එයාටත් විශ්වාස කෙනෙක් ඉන්නවා. එයාට කියනවා. එයාටත් විශ්වාස කෙනෙක් ඉන්නවා. බලාගෙන යනකොට ඒක පත්තරේට දැම්මා වගේ වෙනවා. රහසක් කියන්න කෙනෙක් නැහැනේ. එච්චර මිනිස්සු වෙනස්. ඉතින් අපේ බෝධිසත්වෝ කලින් ජීවිතක මුවෙක් වෙලා රත්තරම් පාට මුවෙක් කිසි කෙනෙකුට එන්න බැරි තැනක කටු රැහැනක් අස්සේ ගඟක් අයිනේ ඉන්න විවේකයෙන් කිසි කරදරයක් නැතුව. හොරෙක් ගඟට තල්ලු කරලා ගඟේ පාවීගෙන එනවා. මිනිස්සෙක්නි කියලා පීනලා ගිහිල්ලා බේරගත්තා. බේරගෙන පිට උඩ තියාගෙන ඒ මිනිස්සයා ගම්මට ගෙනත් දැම්මා. ඊට පස්සේ මේ මිනිස්සයා පින් දුන්නා. ඊට පස්සේ කිව්වා එහෙනම් පින් නැතක් කමන්නේ. උඹ මේ කවද මං වාගේ මෙක් ඉන්න බව කියන්න එපා කාටවත්.
රජතුමා මේක ගිහිල්ලා රජතුමාට උත්තර දුන්නා. රජතුමා ජීවිතේට දැකලා නැතුව එච්චර රත්තරන් පාට මොේ අහවල් තැන ඉන්නවා කියලා. මුවා වට කළා රජපුරුෂයෝගේ. එතකොට අනිවාර්යෙන් මුවාට හිතුණා මේ අනතුර මට පැමිණි අර මනුස්සයා නිසා කියලා. ඒ වෙලාවේ තමයි ඒ මුවාගේ කටින් පිට වෙන්නේ දිහි යන දණ්ඩට පිහිටක් වෙතත් පෙර සිට නපුරු දුදනං හට පිහිට නොවව් යන බස සැබෑ කළේ මට. මේ වතුරේ ගහගෙන යන දඬු කෑල්ලක් ගිහිල්ලා කටින් අරගෙන ආවනම් මට කරදරයක් නැහැ. නමුත් මිනිහෙක් ගොඩ ගත්තා. ඒකෙන්ම මට හානිය වුණා. ඔය අලහලා ඇතිනේ දිහේ යන දණ්ඩට පිහිටක් වුණත් නපුරු දුදනං හට පිහිට වෙන්න එපා. ඉතින් මේ පිහිට අරන් මේ විනාශ වෙනවා. මේ සමාජයෙන් බැටකාපු මෙච්චර චරිතයක් නැහැ අපේ මහා බෝධිසත්වයෝ තරම්. මේ තුන් ලෝකෙටම පිහිට වුණ තව වෙන කෙනෙක් නැහැ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම්. දස පාරමිතා පුරපු තව කෙනෙක් නැහැ අපේ බෝධිසත්වයෝ තරම්. මෙන්න මේ සමාජයේම වලේ වැටලා හිටව මිනිහා ගොඩ ගත්තට පස්සේ වඳුරෙක් වෙලා තමයි ඊ මිනිහම ඔලුවට ගහලා වඳුරු මස් කණ්ඩ හැදුවා. ඒ ඔළුව පැලයාගෙන එන ලේ ටිකෙන් අත්ෙන් අත්තට පැන පැන ලී වැටෙන පාරෙන් අර අසත්පුරුෂයාට එළියට එන්න පාර පෙන්වනවා. අපේ මහා බෝධිසත්වයෝ උරේ පල්ලා ගෑනිට ලේ වතුර තිබහට පදුම ජාතකයේ මේ උරේ පල්ලා ලේ දෙන්න තරම් ගෑනිට කොච්චර ආදරෙයිද කියලා හිතන්නකො පදුම කුමාරයා. ඒ බවලතා කොටි කුට ආසා වෙලා කන්දෙන් පල්ලහැට තල්ලු කළා මහා බෝධිසත්වයෝ. තලගොයෙක් තමයි කරේ තියාගෙන බේරගත්තේ. කොහොමද කියලා හිතන්නකො ඉතින් මේ සමාජයෙන් මෙච්චර බැටකාපු චරිතයක්. තමන්ගේ තාත්තම ඔය පේන්නේ මේ ජාතක සෝමනස්ස ජාතක කතාවේ. වෙනේ උන්ගේ කතා අහලා තමන්ගේම තාත්තා තමාව ප්‍රතික්ෂේප කරනවා. ඕන තරම් මොහොන දීලා නැද්ද අනුන්ගේ වචනෙන් තප්පරයට තමන්ගේ එක අවිශ්වාස කරනවා අනුන්ගේ වචන හරි. ඕන තරම් ඔය ප්‍රශ්නේ නැද්ද සමාජයේ? තමන්ගේ එක වැරදි. අනු මොනවද කියපු එක ගෙහෙම පිටින් ගෙඩිය පිටින් ගිලි ගන්නවා. ඔන්න සංසාරේ. ඉතින් මේ සමාජය ඔයාලා කියන්නේ සමාජයට සාප කරන්න කියලාද? කෙල ගහන්න කියලාද? මේ සමාජයට හෙන වදින්න කියලාද කියන්නේ? මෙහෙම සමාජයකම අපි ජීවත් වෙන්න ඕන. ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේ වදාළා වාදී තමයි. මිනිස්සෙක් එකපාර විශ්වාස කරන්න එපා. බලාගෙන ඉන්න කාලයක්. දැන් කොල්ලෝ කෙල්ලන්ගේ ලෝකේ ඔක නෑ. ඇයි මන්ද දසකේ වුණාට පස්සේ කීඩා දසකේ එනවා. කෙලිලොල් ඊළඟ වර්ණ දසකේ එනවා හැඩ වැඩ වෙන්න ලස්සන වෙන්න කෙල්ලොත් එක්ක ගමන් බිමන් යන්න සුන්දර ජීවිතයක සීන මාලිගාවක ඉන්න වර්ණ දසකේ බල දසකේ වෙනකොට යක්කෝ වගේ වැඩ කරනවා. ඒතකොට ඉතින් ජීවිතේ ගොඩාක් වැරදිලා. දැක්ක ගමන් යාළු වෙනවා. දැක්ක ගමන් hina වෙනවා. ඔයා තමයි බම්බා කෙටුවෙක් කෙනා කියලා. අවසානයේ තමන්ම නැත්තටම නැහෙනකල් තමන්වත් දන්නේ නැහැ. එතන විශේෂයෙන්ම මේකෙන් බේරෙන්න ඕන පිරිස තමයි කෙල්ලෝ. කෙනෙක් දැක්ක ගමනට පිරිමියෙකුත් විශ්වාස කරන්න එපා. කොල්ලන්ට කියන්නේ එහෙමයි. කෙල්ලන්ට කියන්නේ විශේෂයෙන් කෙනෙක් දැක්ක ගමන් විශ්වාස කරනවා. බොහෝ කාලයක් එකට හිටපු කල්පනාන් හිටපු අය ඉන්නවා ඔයාලා ගෙදර. තමන්ගේ අම්මා, තමන්ගේ තාත්තා ඒ දෙන්න ඇයි විශ්වාස කරන්න බැරි? ඔයාලට ගුරුහරුකම් දෙන පොඩි කාලේ ඉඳලා ඔයාලට හිටපු ඔයාලා හඳුනාගත්ත හොඳ ගුරුවරු කියලා ගුරුවරු ඒ අය විශ්වාස කරන්න බැරියි. අඹ යාළුවෝ කාලේ ඉඳලා තමන්ගේ දුකට සැපට හිටපු හොඳ යාළුවෝ ඉන්නවා. ඇයි යාළුවා විශ්වාස කරන්න බැරි? එයාලා පැත්තකට දාලා අලුතෙන් දැක්ක අයට තප්පරයකට විශ්වාසවන්ත වෙන්නේ ඇයි? අමහර මිනිස්සු කොච්චර අනුවනයිද කියනම් බස් එකේ යන රින්ගට විශ්වාසවන්ත වෙනවනේ. ඊට පස්සේ තේ එකක් බොන්න යන්නම් කිව්වට තේ එක බොන්න ගිහලා තේ එකට මොනවා හරි දාලා දීලා ඒකිට සිහි කල්පනාව නැතුනට පස්සේ කන කරත් අරගෙන බඩු ටික අරගෙන පැනලා ගියේ කතා අහලා නැද්ද? පොඩි තප්පරයට විශ්වාස කළා. රට යවනවා කියනකොට මෙහින් විශ්වාස කරනවා. මටම තරුණ පුතාලා කී දෙනෙක් මොන ගැහිච්චන ලක්ෂ ගණන් රට යන්න ආයතන වලට සල්ලි බෙදලා මාසෙන් ආයතනේ නැහැ.
දැන් කට හිප්පගෙන දැන් පැත්තකටලා ඉන්නවා මොකොත් නැහැ. ওই රට යන වැඩ හරියන්නේ කියලා ඉන්නවා අතීතේනික පූජා කළා. තප්පරේට විශ්වාස කළා ඔය වෙන්නේ. ඒ නිසා මේ සමාජයට යම් විදිහකටවත් මොන දෙන්න පුළුවන් නුවණැත්තාට විතරයි. ඒත් කෙටි කාලයක් සමාජය අධ්‍යයනය කළා නෙවෙයි ගොඩක් කාලයක් සමාජය දිහා බලන්න ඕන. කල්පනාවෙන් බලන්න ඕන. තමන් කුහකෙක් නොවි තමන් අවිශ්වාසවන්තයෙක් නොවි තමන් වාසය කරපුම හරි. ඉතින් මේ සමාජයේම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වඩා ගන්න. මේ සමාජයේම තෙරුවන් සරණ යන්න. මේ සමාජයේම පන්සිල් පද පහ රකින්න. මේ සමාජයේම ධර්මයට ආසා කරන්න. ඔබට ඊතර වෙන්න පුළුවන් එතකොට. ඔබටත් මටත් මේ බුදු සසුනේ පිහිට ලැබේවා කියලා කීතෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් හොඳයි අලව්ව කිංසුඩ් නිවසේ පදිංචි පින්වතුන් මීට මාස 2කට පෙර 2024 දෙසැම්බර් 7 මිය පරලෝ ගිය වසන්ත පද්මසිරි පියාණන්ට පින් අනුමෝදන් කරනවා. මේ ධර්ම දානීය පින් එතුමාට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. පරලෝ සැපේම වේවා. පෙබරවාරි 7 උපන් දිනේ සමරන 5 වෙනි කෙවින් නිකේෂ් රාමනායක පුතාට නිදුක් නිරෝගී සුවත් ඊළඟට ප්‍රඥාවන්ත ජීවිතයක් මේ දරුවන්ට ලැබේවා අනන්ත ජීවිතය ආලෝකමත් වේවා කියලා සෙත් පතනවා. සියලු දෙවියෝද මියගේ ඥාතීන්ද කලන මිතුරු සංගරුවනද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මේ පින් අනුමෝදන් වෙත්වා. මිය පරලෝකීය වසන්ත පද්මසිරි පියාණන්ට පුඩිමණිකේ රාමනායක මෑණියන්ට නැවත පින් දෙනවා. පින් අනුමෝදන් වේවා. කෙවින් මිනුක නෙතුන් සෙනුලි ටෙනුජි කියන දරුවන්ට නිදුක් නිරෝගී සුව අනාගත ජීවිත ආලෝකමත් වේවා. ඒ වගේම ඔබ අප කාටත් මේ ජීවිතේ මේ සමාජයේ තීරුම් අරන් වාසය කරන්න නුවණ කල්පනාව වීරිය ප්‍රඥාව පහළ වේවා.